හලෝ යාළුවනේ අද යන් අපිත් එක්ක ගෙදෙට්ට බඩු ගන්න. යුද්ධය වුණත් අපේ වැඩ කටයුතු ඒ විදිහට කරන්න එපා. ඒ හින්දා ඉතින් අපි දෙන්නත් එක්ක යනවා ලුලු එකට. මෙන්න මේ තැන් වල නම් ඉතින් ගෑල් ළමයි අරන් යන්න ඕනේ හරි පරිස්සමෙන්. ඇස් වහගෙන තමයි ඉතින් එක්කන් යන්න ඕනේ. නැත්නම් ඉතින් පොකට් එකට තමයි තට්ටු වෙන්නේ. හොඳේ. වෙනද වගේ නන්නේ පාර හරිම අහිංසක පාටයි. වාහනයක්වත් නැහැ මේ වෙලාවේ. හිතා ගන්නත් අමාරුයි. 30 පෙන්නත් ඉතින් අපේ හිත හරි තරුණයිනේ. මේ වීඩියෝ එක ගත්තේ අපි කැම්පස් එකේ කරපු නෝටි වැඩක් මතක් කරගෙන. මේ තියෙන්නේ අල්බර්ෂා ලුලු හයිපර් මාකට් එක. මේකට ලංකාවේ ෆ්‍රෙෂ් එළවලු සහ පළතුරු හැමදේම හම්බ වෙනවා. ඉතින් අපිත් යන්නේ මේකට. පොඩි වීඩියෝ ක්ලිප් එකකට එන්න ගිහුවම ඔන්නෝම තමයි ආවේ. පුදුම ලැජ්ජාවක් ඒකට නම්. හිතපු නැති විදිහකට රත්තරන් මිල අඩු වෙලා තිබ්බ එදා දවසේ අපි ඒ හින්දා නිකන් ගොඩ වුණා. අපි දන්න වෙනදා යන ජුවලරි ෂොප් එකකට ගිහිල්ලා එතන ලාවන්‍යගේ ජුවලරි වැඩ ටිකක් තිබ්බා. ඒ ටික අපි එතනින් කරගත්තා. මොකද අපි හැමදාම යන තැන හින්දා. ඒ වෙනකොටත් 508යි හරියටම මිල. ඒ වෙනකොටත් මිලත් හරි අස්ථාවරයි. අන්තිමේදී අපි ලුලු හයිපර් මාකට් එකට ගියා. ගිහිල්ලා එතනින් බඩු ටික පුළුවන් ඒවා තෝරගත්තා. ඇත්තටම ග්‍රොසරි අයිටම් හැමදේම වගේ මිල වැඩි වෙලා තියෙන්නේ මේ යුද්ධේ හින්දා. ඉස්සර මේ දවස්වල සෑහෙන ප්‍රොමෝෂන් දාලා තිබ්බා. ඒත් ඉස්සර වගේ නෙවෙයි දැන් ගොඩක් වල මිල ප්‍රයිස් එකක් තින්ද ප්‍රොමෝෂන් දෙන්නේ. ෆ්‍රෙෂ් පළතුරු ටික නම් ඇවිල්ලා තිබ්බ ඒ විදිහටම. ඒ වගේම හැමදාම වගේ පළතුරු ගන්න ආසයිනේ. ඒ හින්දා ඉතින් පළතුරු සෙක්ෂන් එකට හැමදාම අපි යනවා. මිල නම් ඇත්තටම වැඩි. එළවලු සෙක්ෂන් එකට ගිහලා එළවලු ගන්න කියලා. එළවලු තැටි පාළුවට ගිහිල්ලා වගේ. බඩු ඇත්තටම අඩුයි. මේ තියෙන්නේ ලංකාවේ টොප් බඩු කොමඩු. ශ්‍රී ලංකාවේ බඩු තමයි මේ හරිය තියෙන්නේ. මේ තියෙන්නේ ලංකාවේ සුපිරිම තැඹිලි ඩිරම් 10ක් වෙන එක ගෙඩියක්. සයිස් එක පේනවනේ ගෙඩිය. එහෙම ලොකු සයිස් එකකුත් නැහැ. හැබැයි ඉතින් ලංකාවෙන් බලන රුපියල් 800ක වගේ මිලක් වෙනවා මේ ගෙඩිය. හැබැයි නියම වතුර අනිත් ඒවා වගේ නෙවෙයි. මොන ප්‍රශ්න වුණත් ලංකාව බඩු මෙහි. අපි ලංකාවේ කොළ ගන්න ආයාව W මාර්ට් එකට. ඒකේ තමයි ලංකාවේ ඔක්කොම එළවලු සහ පළතුරු සියලුම දේවල් මේකටත් එනවා. නියම මස්රූම් එකක් සෙට් වුණා. ලංකාවේ টොප් බඩුවක් තමයි ඉතින් ඒකත්. අපිට උමනාවක් කළා අපි ගියා කෙහෙල් කොලයක් ගන්න. කෙහෙල් කොලයක් කරන රුපියල් 200ට ආසන්න ගාණක්. මොනව කරන්නද ඉතින් ගන්න සිද්ධ වුණා. කෙහෙල් කොලයකට ගිය මිල. ගෙදර ගිහිල්ලා කෑම හදාගෙන කන්න ටයිම් එකක් නැති හින්දා මගදීම ඩිනර් එක ගත්තා. එහෙනම් ජය